රසයම රස කේක් එකක් හදමුද තේ වෙලාවට කන්න. කේක් එක හදන්න හරිම ලේසියි. ඉතින් මම අරන් තියනවා රටේ ඉඳි මුද්ද රස පළම් වර්ග දෙකක් ගත්තා කොළ සහ දම් පාටින්. ඊට අමතරව පොල් ග්‍රෑම් 100ක් විතරයි, පාන් පිටි ග්‍රෑම් 100ක් විතරයි, බිත්තර එකකුයි. ඊට අමතරව දුමුරු සීනි ග්‍රෑම් 100ක් විතර අරගෙන කියලා දුක් වෙන දෙයක් නැහැ. මම මේ ඔක්කොම මික්ස් කරේ මෙන්න මේ පේන හැන්දෙන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ හැන්දකුයි භාජනයකුයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි තියෙනවා නම් රසම රස කේක් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මුලින්ම රටින්ටි වලට ප්ලේන් ටි දාලා ඒක පෙඟෙන්න තියන්න ඕනේ. පෙඟුනට පස්සේ හොඳට මෑෂ් කරගන්න ඕනේ රටින්ටි ටික. ඊට පස්සේ ඔයාගේ රේසින්ස් ටික, දුමුරු සීනි ටික හොඳට දාලා කවලම් කරන්න ඕනේ හැන්දෙන්. ඉතින් හොඳට කවලම් කරන එක හොඳටම කරන්න ඕනේ. ඉතින් ඊළඟට හොඳටම කවලම් කරාට පස්සේ අපි දානවා වැනිලා ටිකකුයි බේකින් පවුඩර් ටිකකුයි. බේකින් පවුඩර් නම් මම ග්‍රෑම් 5ක් වගේ තමයි දාගත්තේ. ඉතින් කැට හිටින්න නැති වෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ වැනිලා තේ හැන්දකුයි බේකින් පවුඩර් තේ හැන්දකුයි මේකට දාගන්න. බේකින් පවුඩර් දැම්මම පස්සේ හොඳටම කවලම් කරන්න ඕනේ. ඉතින් සමහර අය මේ පාට ගන්න කියලා දුමුරු සීනි දානවට වඩා තව දේවල් දානවා. ඒ කියන්නේ හකුරු පැණි වගේ දේවල්. ඉතින් මං ගාව ඒවා කිසි දෙයක් තිබ්බේ නැහැ. අපි දාගත්තනේ ප්ලේන් ටී. ඒ ප්ලේන් ටී එකේ දිය වෙන රටින්දි වලිනුත් දුමුරු සීනි වලිනුත් හොඳට මේ පාට එනවා. ඊට අමතරව පාට එකතු කරන්න කියලා මම කිසිම දෙයක් දාලා නැහැ. ඒ වුණාට බලන්නකො කේක් එක බේක් වෙලා එනකොට මෙන්න මේ විදිහටම ලස්සනටම පැණි පාටට එනවා. බේකින් පවුඩර් දාලා නම් හොඳටම කවලම් කරගන්න ඕනේ. මොකද බේකින් පවුඩර් ඉක්මනට කැටි ගහනවා. ඉතින් ටික වෙලාවක් විනාඩි 3ක් විතර හැන්දෙන් හොඳට කවලම් කරන්න. මේ මම දාන්නේ පොල් ටික. ඉතින් පොල් ටිකත් හොඳට මික්ස් කරගන්න. මේ පාට ඔක්කොම දුමුරු පාට වෙනකන් දැන් පොල් ටික සුදු පාටයිනේ. සුදු පාට ටික දුමුරු පාට වෙනකම්ම ඔයාලා මික්ස් කරගන්න. මේ ටිකත් හොඳට මික්ස් වුණාට පස්සේ තමයි අපි පාන් පිටි දාන්නේ. ඉතින් ඊට අමතරව කිරිවත් ලුණුවත් වෙන මොකුත්ම දාන්නේ නැහැ. මේකේ මොයිස්චරයිස් එක හොඳටම තියෙනවා. ඔන්න ඉතින් පොල් ටික හොඳට මික්ස් වුණා. ඊට පස්සේ ඉතින් ඊළඟට දාගන්නවා අපි අරන් තියාගත්ත බිත්තර එක. බිත්තරෙත් හොඳට මික්ස් වුණාට පස්සේ තමයි අපි අපේ පාන් පිටි ටික දාගන්නේ. ඉතින් ගොඩාක් අය එක විදියට කේක් වර්ග හදනවා. සමහර අය බේකින් පවුඩර් එක පාන් පිටි එකට හලනවා, 3 පාරක් හලනවා, 2 පාරක් හලනවා. එනකොට මම නම් ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. මොකද මට ඕන ඉක්මනට කේක් එකක් හදාගන්නනේ අපේ කාල වේලාවත් එක්ක. පාන් පිටි ටිකක් දාලා හොඳට මික්ස් කරාට පස්සේ තැටියක් අරගෙන ඒකට බටර් ස්ප්‍රේ කරලා හරි ඔයිල් ස්ප්‍රේ කරලා හරි ඔයාලා කැමති දෙයක් පාර්ච්මන්ට් පේපර් එකක් දාලා හරි ඔයාලට පුළුවන් ඒකට මිශ්‍රණය දාලා අංශක 180 විනාඩි 45ක් විතර බේක් කරගන්න. ඉතින් මම ගත්ත මේ වගේ 5x ප්ලේට් එකක්. මට ඒක ඇති වුණා මේ මිශ්‍රණයට. ඊට පස්සේ මේ මිශ්‍රණය සමානව විසිරෙන පරිදි මේ විදිහට තුනී කරලා ඔයාට තියෙන oven එකේ මේක බේක් වීගෙන එනකොට අන්තිම විනාඩි 10 දී විතර ඔයා මතක ඇතුව ටූත් පික් එකකින් ඇනලා බලන්න මේක හරියට බේක් වෙලාද කියලා. කොහොමත් මේ වගේ කේක් එකක් කොහොමත් මැද තෙත් ගතිය තියෙනවා. ඉතින් කේක් එක අපි චෙක් කරනකොට ටූත් පික් එක තෙතට තමයි එළියට එන්නේ. ඒ වුණාට අර ගොඩාක් දියාරු ගතියට තියෙනවා නම් තව විනාඩි ගාණක් ඔයා බලලා ඒක ඔයාගේ oven එකේ රස්නෙත් එක්ක ඔයා දන්නවනේ. ඒක ඔයා තව වෙලාවෙන් චුට්ටක් තියන්න. එහෙමත් නැතුව හැම වෙලේම ටූත් පික් එක ගහදී අන්තිම වෙලාවේ වුණත් ටූත් පික් එක පොඩ්ඩක් තෙතට තමයි එළියට එන්නේ. මොකද අපේ රේසින්ස් අර රටේ ඉඳි ඒවල මොයිස්චර් එක තියෙනවා. ඒ නිසා කේක් එක අමු නෙවෙයි. ඒ තමයි තෙතමනේ කේක් එක. ඉතින් ඒක තියෙන්න ඕනේ. ඒකත් නැති වෙනකම බේක් කරන්න ගියොත් ඔයාලට කේක් එක කර ගන්න වෙයි. ඒ නිසා ඒ වෙලාවේදී කේක් එක එළියට ගන්න.
ඊට පස්සේ ඉතින් මේ වගේ කෑලි කපලා රස්නෙන්ම කන්න තියෙන. ඉතින් මේක රස්නෙන් කනකොට තමයි මට දැන් රහා මම ප්ලේන් ටී එකක් හදාගත්තා. ඉතින් ඔයා කැමති විදිහට කැමති වෙලාවක මේ වගේ හදාගත්ත කේක් එකක් රස විඳින්න පුළුවන්. ඉතින් ආයෙමත් දවසක රසම රස රෙසිපි එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාට සුබම සුබ දවසක් වේවා.